පුංචි වීඩියෝ එකක් අරන් ආවා. ඔයාලට පෙන්නන්න චූටි වඩුවක්. බලන්නකෝ. චූටි පරවිය වහලා වගේ මේ මල් කිනිති වල මල් ගොඩාක් තියෙන මේ වර්ගය තමයි පරවි මල්. සුදුම සුදු පාට පිපුණාම පලාතම හරිම සුවඳයි. මාරම ලස්සනයි. ගොඩාක් මල් තියෙනවා. වැහැලා ඉවරුනාම තමයි ගොඩක් වෙලාවට වැස්ස අවසානයත් එක්ක මේ මල් පිපෙන්නේ. පොල් ගහක් තමයි මේ ගැට ගහලා තියෙන්නේ මේ පැලේ. ගොඩාක් මල් තියෙනවා. අස්සන බලන්නකෝ. පාට පරිවියක් වගේ. හරිම සුවඳයි මේ මල් ජාතිය. මේ වගේ නටු වල තමයි අර කොළ නැති නටු අග්ගිස්සේ තමයි මල් පිපෙන්නේ. මාරම සුවඳයි. පිපුණාම ගේ ඇතුළටත් සුවඳ එනවා. හරිම සුවඳක් තියෙන්නේ. ඔයාලා බලන්නකෝ මේ මල් වල ලස්සන. මෙයාලා අවුව ගොඩක් ප්‍රිය කරන මල් වර්ගයක්. තද අවුවට වැස්සත් ඉවරුනාට පස්සේ මේ වගේ ලස්සන මල් දෙනවා. බලන්නකෝ ලස්සන. ඒ වගේම හරිම සුවඳයි. පරවියගේ හැඩය තියෙන හින්දා තමයි ඒ පාටයි ඒ හැඩය නිසා තමයි මේවට පරවි මල් කියන්නේ. ලස්සනයි නේද? මේ දැක්කනේ හැම එකකම කොළ ඉවර වෙලා අන්තිමට දික් වෙලා තියෙන නටුවේ තමයි මල් එන්නේ. මල් ගොඩාක් තියෙනවා. මේ පොඩ් එකේ තියෙනවා මල් ගොඩක් තිබිලා එකෙත් ගේ ඇතුළටම සුවඳෙනවා. මාරම සුවඳයි. හරිම ආසයි මේ වගේ මල් තියෙනකොට. ඉතින් සුවඳත් එක්ක පරවිය වහලා වගේ හරි ලස්සනයි නේද ඒක? බලන්නකෝ මල් තියෙන තරම්. ඔන්න ටිකක් පූජා කරන්නත් නෙලා ගත්ත වට්ටියකට. හරිම සුවඳයි. පුදුමාකාර සුවඳක් තියෙන්නේ. ලස්සන වගේම හරිම චාම් ලස්සනක් එක්ක. ඔයාලත් සාදු කියන්න. බුදුරජාණන් වහන්සේට මේ මල් පූජා වේවා කියලා හිතන්න. මේ කඩුපුල් එකෙත් මල් පොහොට්ටු හැදිලා ගොඩක් නේ. ළඟදීම මේ පූජා කරන්න පුළුවන්. ඉතින් ගොඩක් තියෙනවා. මේ අතු ටිකෙත් තියෙනවා. උඩත් තියෙනවා. මේ අතෙත් ගොඩක් තියෙනවා. පේනවද? මේ එහෙනම් දේද plants and lifestyle අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ වගේ ලස්සන ලස්සන මල් බලන්න. ඔයාලට මම වීඩියෝ අරගෙන එනවා. එහෙනම් සුබ දවසක්.